හොඳයි අවුරුදු දවසේ පාන්දර නැගිටලා තියෙන්නේ. පාන්දර කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් 4ට වගේ තමයි මට මතක. මං කිව්වේ අපි හැමෝගෙම නැගිට ගමන් රාජකාරිය ඕක කියන එක. මට ගෙනත් දෙන්න කිව්වම ඉතින් අම්මා හුරුතල් කරනවා. මෙහෙමයි ඉතින් අපිට පූසෙක් කඩේට ඇවිල්ලා පාන් රාත්තලක් ගෙන්න ගන්න බෑනේ. ඉතින් ගෙදරක කන්න බොන්න දීලා පූසෙක් හදනවා නම් ඒ හදන්නේ අඩු ගානේ හුරුතල් කරන්නවත් පුළුවන් වෙන්න ඕනේ. ඒකට මූ හුරුතල් කරන්නත් බෑ බෙල්ල මිරිකනවා වගේ මැරෙන්න කෑ ගහනවා. ඔය හැබැයි කණ්ඩ ඕන වුණාම টয়ලට් එකටද පූස එතන. ඔය මන් දැන් උදේ වොෂ්රූම් ආවා. වොෂ්රූම් ආවම පූස එතන. කණ්ඩ දෙනකාන් ඇතිල්ලෙනවා. කණ්ඩත් ඉල්ලන්න මොන කැට් ෆෘට් මම පොඩ්ඩක් ගෙනල්ලා තියෙනවා බොටල් එකක්. ඒකෙන් ටිකක් දෙනකාන් උගේ වැඩේ ඇතිල්ලෙනවා කකුලේ. ඔය ඕක තමයි රාජකාරිය. මේ අපි කොහොම වතුර පුරවලා තියෙන බේසන් වලට මොකද අපේ සාමාන්‍යයෙන් දවසකට 3-4 පාරක්ම ගායිස් වතුර කපනවා. මේ තියෙන්නේ අපේ පූසා ඉන්නේ මිරිස්ගල. හැපියා ඕකුඩ තමයි ඉන්නේ. අපි දැන් අවුරුදු 10ක 15ක ඉඳන් මිරිස්ගල පාවිච්චි කරන්නේ නෑ ගයිස්. ඉතින් ඒක කාටවත් දෙන්නත් විදියක් නැති නිසා ඒ කියන්නේ අර උස ගෑලා තියෙනවනේ. ඒක නිසා ගල එතන තියලා තියෙනවා. පූසා ඉතින් ඒ කුඩින් තමයි ඔය උයනකොට කනකොට ඔක්කොම යා බලන් ඉන්නේ හැපියා. ඒ ගල උඩ ඉඳගෙන. ඕන් ඉතින් මහ උත්තමයාත් ගෙට ගත්තා. මෙයා ගයිස් දැන් ඉන්න තැන චූ කරනවා චූ බරුනොත් එච්චරට කම්මැලි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම ඔය මේ මොකද්ද ක්‍රීම් එක ගත්තා මගේ කම වේල්නට ගාන Dream of the Oil. Dream of the Oil ද මම නම මතක අමතක වුණාද මන්ද වැරදිද මන්ද කොහොම හරි අපේ අම්මා මහරෑ එළිය ගිහිල්ලා මහරෑ නෙවෙයි මහා පාන්දර එළියට ගිහිල්ලා මේ ගොක්කොල අත්තක් කපන්න ගොක්කොල නෙවෙයි පොල් කොල අත්තක් කපන්න අර පහන් මේ රවුම හදන්න මේ නැකතට පානපත්තු කරන්න ඔන්න අපේ සාලේ දැන් තත්ත්වේ මම මෙතන චුට්ටක් වෙලා නිදාගත්තා මම පාන්දර දෙකට ගායිස් එදා ඇහැරුනේ ඉතින් ඒක නිසා මට නිදිමත හැදිලා මම ආයෙ චුට්ටක් නිදාගත්තා ඊට පස්සේ උදේ නැගිටලා අම්මා මට කෝපි එක හදලා තියලා ඒක හොඳටම සීතල වෙලා මම කෝපි එක බිබී කෙහෙල් ගෙඩියක් කෑවා. මොකද තම සීනි දාලා කෝපි බොන්නේ නැහැ නේ. ඉතින් අර සමහරලාට ඉතින් තිත්ත කියන එක තේරෙනවා. ඒක නිසා මම කෙහෙල් ගෙඩිය එකක් කෝපි එක බිව්වා. අම්මා උදෙන්ම පොල් ගන්නයි යන්නේ කිරි උතුරන්නයි කිරිබත් වලටයි. ඒක නම් සෙට් උන්නේ නැහැ. බයිනවා මට හොඳේ. ඊට පස්සේ ඉතින් අර සාලේ දැන් බබා තැන් තැන් වල දාලා තියෙන බඩු මුරු ටික අස්පස් කරලා ආය අතු ගාලා රෙඩි කරා අපි කිරි උතුරන්න. ඊට කලින් ගායිස් අපි උදේම මම වීඩියෝ එකක පොඩි කන්ටෙන්ට් එකක් හදලා තිබුණා. ඒක ෂූට් කරන්නත් තියෙනවා. ඔය ඔයාලා දකින්නේ ඒ කන්ටෙන්ට් එක ෂූට් වෙච්ච විදිය. ඉතින් අපේ ක්ලිප්ස් 5කට 6කට එකම ෂොට් එක ෂූට් කරනවා. ඊට පස්සේ එඩිටින් එකෙන් තමයි ඒ ඔක්කොම කලවම් කරලා ආපහු හදන්නේ. ඉතින් ඔක්කොම ප්ලෑන් කරලා කට්ටියටම කියලා දීලා ඒ ටික කරලා ඊට පස්සේ ඒක ෂොට්ස් දෙක තුනක් ගන්නවානේ එඩිට් කරලා මේව කරනකොට සාමාන්‍යයෙන් පැය දෙකක්වත් යනවා එක කන්ටෙන්ට් එකක් නෑ බබා මට පොඩ්ඩක් දෙන්න ඕක මේ තනි ෂොට් එකක් ගන්නකොට අනේ ඉතින් දැන් අරක මැද්දේ ඉන්නේ අහන්න අපි කොල්ල බෙටි හරි අම්මේලා කප්පු කරමු කියලා අප්පා මේ බඳ මිනිස් ඔන්න ඔය විදිහට තමයි ඒ කන්ටෙන්ට් එක ෂූට් උනේ. ඉතින් මං හිතනවා ඔයාලා ඒක FB TikTok එකෙන් දකින්න ඇති කියලා. ඊට පස්සේ ඉතින් අපේ අම්මා එතන ඉඳගෙනම පොල් ගෑවා කිරි උතුරන එකටයි කිරිබත් මේ හදන එකටයි. මේ මෙයා යාසේ ඔන්න බිස්කට් එකක් ගැන කියවනවා හොඳේ. පැකට් එක ඔක්කොම අරක ඇතුළට. අන්තිමට 17 කරකෝ කියලා තියෙන්නේ මේ මල් බට්ටු නෙවෙයි ජෙම් බිස්කට් පැකට් එකක් ගැන මම්ම තමයි ගෙනාවේ. ඒ කියන විදිහට මට බිස්කට් එකේ නමත් අමතකුණා. ඔන්න ඊට පස්සේ ඉතින් ආය අර පොල් කුරු ටික අතපතු ගාලා දැන් කිරි උතුරන්න තමයි හදන්නේ. ඒ කිරි උතුරන්න කලින් අපි තව වීඩියෝ ෂොට් එකක් එදා ගත්තා. ඒ අර කිරි උතුරනකොට දාන වීඩියෝ ෂොට් එක. ඉතින් ඒකත් ඔන්න ඔය වගේ රීල්ස් 3-4කට තමයි ෂූට් කරේ. ඒ ටික මම ඉවර කරලා කුස්සියට යනකොට අම්මා සීනි සම්බල් එක හදනවා. මම ඊ අම්මට සාලයෝ ගෙනත් දුන්නානේ. ඉතින් අම්මා ඒකත් හදලා තිබුණා කිරිබත් කන්න ඕනේ කියලා. මම ඊට පස්සේ ඇවිල්ලා හා පුරා කියලා කස්ටමර් මැසේජ් වලට රිප්ලයි කළා. මොකද අද ෂොප් එකේ වැඩ කරන අයත් නිවාඩු ඉතින් අවුරුදු නිවාඩුනේ ඒක නිසා මම තමයි උදේ ඉඳන් මැසේජ් ටික බැලුවේ මොකද ඒ ටික හිර කරගත්තොත් එහෙම සෑහෙන කට්ටක් කන්න වෙනවා ආයේ හිර කරන එකට ගොඩ ගන්නයි ඉඳලා කියන්නේ සාලේ ඩිපොසිට් කරන අයත් ඉන්නවනේ එතකොට පැටලෙනවනේ සේරම ඊට පස්සේ පුංචි කුෂීට ස්ටෝර් එකට අලුතෙන් ආපු ටොයි එකක් දුන්නා කඩලා සෙල්ලම් කරන්න කියලා ඒකේ ගායිස් අර පොඩි අර මොලේ වර්ධනය කරන්න උපකාරී වෙනවා මොකද ඒක අර කෑලි පසල් සෙට් කරලා හදන්න දිනු රූපේ බලාගෙන ඉතින් ඒක හොඳයි ඒ වයිස් බබාල් රුපියල් 1000 ගාණක් මට මතක හැටියට ඒක ඊට පස්සේ මම කුස්සියට යද්දී අපේ අම්මා ඔන්න කිරිබත් හදනවා. හරිද? ඉතින්
මාර සුවඳයි. මොකද අපේ ගෙදර ගොඩාක් කිරි දාලා කිරිබත් එක හදනවා. අර බෙරි වෙන්න කැටේ කරනවා අඩුයි. හයි වෙනවා අඩුයි අපේ ගෙදර කිරිබත්. මම ආසන හොඳට කිරි දාලා බෙරි වෙලා කන්න. ඉතින් මම ආපහු කුස්සියෙන් එළියට එද්දිත් කුෂි තාම අරක දිහා බලාගෙන හදනවා. ඔන්න ඉතින් අම්මා සීනි සම්බල් එක්ක මේ නෑ ලුණු තෙල් දාපොත් එක්ක සාලියෝ දාලා කිරිබත් එක මට බෙදලා දුන්න කණ්ඩ කියලා කෑලි 3ක් තිබුණා එතන. හැබැයි මට සෙට්ුන්නේ නෑ ගයිස් මේ සාලියෝ එක්ක මේ කිරිබත් කියන්නේ රසක් තියෙනව නැත්තේ නෑ. හැබැයි මගේ ටේස්ට් එකට ඒක සෙට්ුන්නේ නෑ. මාළු එක්ක එපා. ඒක නිසා මම ගිහින් ඒක අම්මගේ එකත් එක්ක මාරු කරලා නිකන් කිරිබත් කෑලි දෙකක් දාන් ආවා. ඊට පස්සේ අපේ අම්මගේ අත්තකුරු ලස්සන නිසා මම අම්මට කියලා මෙන්න මේ විදිහේ කාඩ්ස් දෙකක් දාගත්තා. මොකද කස්ටමර්ස්ලා රිප්ලයි කරද්දි ෆොටෝ එක යවන එක ලේසි මේ ෆෝන් එකෙන් හොයලා විස්තර ටික යවනවට වඩා. ඔය ඉතින් මෙයාගේ මොකක් හරි අලුතෙන් තිබ්බොත් ඒකට ගිහින් නගිනවා. ඕන් ඉතින් ජෝන් සිල්වත් ඇවිල්ලා උදේ පාන්දර අවුරුදු දවසේ හැපියව බලන්න. දෙන්න නීදි රචින සද්ද අහගෙන. සුබ නැකතින් අවුරුදු උදාව සිද්ධ වුණා. ගයිස් මේ දවස් ටිකේ මම එහෙම මෙහෙන් අයිස්ක්‍රීම් කනවා. ඉතින් මගේ වොයිස් එක තාම හරියට ඇවිත් නැහැ. තාම චුට්ටක් බැරන්ඩි. එහෙනම් අද හිස්තෙල් ගාන දවස වුණත් ලැබුවා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සතුටින් නිරෝගීව ඉන්න පුළුවන් සුබ අවුරුද්දක් වේවා කියලා ඔන්න මේ වීඩියෝ එකේදී අපි ප්‍රාර්ථනා කරනවා. ඕන් කිරි උතුරන්න යන්නේ. ඉතින් මේ කිරි උතුරන මොකක්ද ඒකට කියන්නේ කිරි උතුරන සිද්ධියේදීත් මේ වීඩියෝ ක්ලිප්ස් ටිකේදීත් මට කන්ටෙන්ට් එක සඳහා ගන්න තවත් ක්ලිප්ස් වගේක් තිබුණා. ඉතින් මම ඒ ටිකත් මේ අතරතුරම ගත්තා. මොකද නැත්තම් ආයි කන්ටෙන්ට් එකට කියලා කිරි උතුරන්න ගියාම ආයි තව කාලයක් යනවනේ. මම ගයිස් ගොඩාක් වෙලාවට ඔන්න ඔය විදිහට ප්ලෑන් කරලා තමයි වැඩ කරන්නේ. මොකද YouTube දාන කන්ටෙන්ට්ස් වෙනයි, TikTok, Facebook දාන කන්ටෙන්ට්ස් වෙනයි. ඒ දෙක දෙවිදිහකට තමයි හැදෙන්නේ. කිරිතුරු liver වෙලා ඒ තැටිය අස් කළා. ඒ තැටිය ගයිස් ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. ඒක මට ප්‍රොමෝෂන් එකකට හම්බ වෙච්ච තැටියක්. ඒකේ වීඩියෝ එක මම Facebook එකේ දාලා ඇති ප්‍රොමෝෂන් වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. මම ඒ වීඩියෝ සාමාන්‍යයෙන් YouTube එකේ දාන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ කැවිලි මේසේ සැකසුනේ. ඉතින් මම එතකන් අර ගත්තු කන්ටෙන්ට්ස් ටික එඩිට් කරගෙන ගියා. මොකද ඒවා එදාම පබ්ලිෂ් කරන්න ඕනේ ඒවා නිසා. ඉතින් කුෂි අම්මයි එකතු වෙලා තමයි ගොඩක් කෑම මේසෙ වැඩ කටයුතු සිද්ධ කළේ. ඉතින් මගේ කෑම මේසෙ තියන්න අපේ ගෙදර දැන් ඉඩක් නැති නිසා මං කිව්වා අපි අපේ සාලි විතරයි තියෙන්නේ. ඒක නිසා අපි සාලි මෙන්න මේ විදිහට කෑම මේස arrange කරමු කියලා. අම්මා නම් මුලින් ටිකක් බුකු බෑවා ගෑවා. හැබැයි පස්සේ අම්මත් ඒකට එකගුණා. මොකද අර නිදහසේ ඒක arrange කරන්න පුළුවන් විදිහට අපේ දැන් ඉඩ තියෙන්නේ සාලි විතරයි. ඔන්න ඔය විදිහට ඉතින් අලුත් අවුරුද්දේ අම්මට වැඳලා ආශිර්වාදය අරගෙන මොකෝ නැත් ඉතින් මට මගේ පවුලේ ඉතුරු වෙලා ඉන්නේ ඔච්චරයි. ඉතුරු වෙලා නෙවෙයි ඉතින් කොහොමත් ඉඳී ඔච්චරයි තමයි. ඔච්චරයිනේ. يعني අර පවුල් කුටුම්බය ඇතුලේ ඉතින් හැම වැඩේකදීම හැම සුබ මොහොතකදීම මට ආශිර්වාදය ඉතින් මගේ පවුල තමයි. මම ඒක හැම තැනකදීම ඕන තැනකදී මම ඒක කියනවා. ඉතින් මට හහපුරා කියලා අම්මගේ අතින් මොන්න සල්ලි කොලයක් හම්බුණා. මට ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඒක මතක් වුණෙත් නැහැ. නැත්නම් මම arrange කරලා තියාගන්නවා අම්මටත් කීයක් හරි දෙන්න. හැබැයි මට ඒක ඒ වෙලේ මතක් වුණේ නැහැ. ඉතින් අම්මා ඒක රෙඩි කරලා තියාගෙන ඉඳලා මට දුන්නා. අවුරුද්දම ඉතින් සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කිරියෙන් පැණියෙන් නම් ඕනේ නැහැ. ඉතින් සල්ලි වලින් අනිත් පැත්තෙන් තමයි සුබ වෙන්න ඕනේ කියලා කියන්නේ. කිරි පැණි ඕනේ නැහැ නේ අපි එහෙම කිව්වා නේද? හරි. අත් මං ඇත්ත කතා කළේ. හරිද? අපි කිරියෙන් පැණියෙන් සුබ වේවා කිව්වට සාමාන්‍යයෙන් ඉතින් සල්ලි තමයි මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ. ජීවිතේ සාර්ථකව ගෙනියන්න. සල්ලි සතුට නිරෝගීකම ඔක්කොම තියෙන්න ඕනේ. ඉතින් සල්ලිත් වැඩිපුර තියෙන්න ඕනේ. හරි. කොහොම හරි වල්පල් ඔක්කොම ඉවරලා අපි කාලා බීලා GGBත් බීලා ඔක්කොම කළා. අපි දැන් නෑගන් යනවා තාත්තම්ම බලන්න. එහෙට අරන් යන පොඩි කැවිලි පැක් එකක් හදාගත්තා. මම ඊට කලින් ස්ටෝර් එකේ ඕඩර් එකක් පැක් කළා. ඒ කියන්නේ අද සල්ලි දාපු ඕඩර් එකක් අපි ගණදුණු ක්‍රීමේ නැකතින් පස්සේ ඉස්සෙල්ලා මම මේක තමයි පැක් කළේ. මේක බ්ලඩ් ප්‍රෙෂර් මොනිටර් එකක් ගයිස්. ඉතින් ඒක තමයි ඕඩර් එක විදිහට මම අද දවසේ පළවෙනි ඕඩර් එක විදිහට පැක් කරේ. ඉතින් මම ඒකෙදි කිව්වා මම මේ අවුරුද්දේ ආපහු පෝස්ට් ඔෆිස් එක හරහා පාර්සල් යවනවා කියලා ඩිලිවර් කොස්ට් එක අඩු නිසා. ඒ ඇස්සේ මට පූස් වලියකුත් බලන්න ලැබුණා. මං හරි ආසයි මේ වගේ අර පූස් වලි බලන්න උන්ගේ අර රියැක්ෂන් එක බලන්න ආස නිසා. හැබැයි ඉතින් පූස මරා ගන්න නිසා බාගෙට අම්මා කෑ ගැහුවා නවත්තන්න දැන් ওই වලිය බැලුව ඇති කියලා. ඒක නිසා ගිහින් හැපියව අරගෙන ආවා. ඔන්න ඉතින් දවල් දෙකට කියන්නේ එකමාරට විතර අපි තෑගි බෝක අරගෙන තාත්තම බලන්න යන තමයි ලෑස්ති වෙන්නේ. ඒ අතරේ අම්මා තව කැවිලි පාර්සල් එකක් අම්මගේ යාළුවෙගේ ගෙදරටත් දුන්නා. ඕන් ඉතින් අපි තාත්තම්මලා ගෙදර ආවා. තාත්තම්මට කලින් චූටි කුකු තමයි අපි පිළිගත්තේ. කාරී දීලා සුබාරුත් අවුරුද්දක් වීලා කෙලින්ම ගිහින් නැවතුනේ කුස්සියේ. අනේ මන්දා මට නම් තේරෙන්නේ අපි කොහේ නෑගන් ගියත් ඒ කියන්නේ ගේ ඇතුළට ගිහිල්ලා සාලේ වාඩි වෙනව අඩුයි. කෙලින්ම ගිහින් නවතින්නේ කුස්සියේ තමයි. ඉතින් ගෙදර උයන පිහන කෙනා ඉන්නේ කුස්සියේ. ඒතර නැන්ද හරි මාම හරි බැලුවොත් දෙන්නම ඉන්නෙත් කුස්සියේ. ඉතින් අපි ගිහින් නවතින්නෙත් කුස්සියේ තමයි. අපි අදිස් ගොඩක් ගෙවල් වල උයනවනේ ඉතින්. ඉතින් තාත්තම රස සැමන් කරි එකක් එක්ක කන්න ආවසම වම්බුටි මෝජි එකක් හදලා තිබුණා. සීයා ඉතින් කොයි වෙලෙත් අඬාගත්තු ගමන් තමයි.
අවුරුද්දට විතරක් නෙවෙයි නිකන් ඉඳලා හිටලා ගිහින් වැන්දත් 100යි ඉතින් අඬනවා. මං 100ට සරන් ෂර්ට් මුකුත් අරගත්තේ නෑ ගයිස්. මොකද තේරුමක් නෑ ඇඳෙන්නේ නෑ ගොඩාක් සරන් තියෙනවත් එක්ක. ඉතින් ඒක නිසා යන්න නිතරම බොන නෙස්ට මෝල් එකක් මම අරගෙන ආවා. නිකන් බොරුවට නිකන් අර අරන් යනවා වාලේ අරන් ගින් වැඩක් නැහැ නේද? කෙනෙකුට ප්‍රයෝජනවත් දෙයක් ඕනේ අරගෙන යන්න. ඊට පස්සේ අපේ අම්මා මෙන්න මේ විදිහට බීම් එක හැදුවා. මම මේ කිස්ට් කුයික් එකක් මේ හැදුවේ. හැබැයි මට හිතෙනවා සංකුයික් එක මීට වඩා රසදෝ කියලාත්. මම පළවෙනි වතාවට ඔය කිස්ට් එකක රස බැලුවේ. සංකුයික් එක රසයි කියලාත් හිතෙනවා මට. හැබැයි මේ ටේස්ට් එකත් එක්ක බලද්දි රසත් එක්ක බලද්දි මම සින් නොදා තමයි බිව්වේ ඩ්‍රින්ක් එක. බීම එක පානය මොක හරි බිව්වේ සින් නොදා. ඊට පස්සේ තාත්තා මගේ වගාව දිහා චුට්ටක් බැලුවා. හරි ලස්සනයි ආසයි. මට කරන්න වෙලාවක් නැතිකම මිසක් මෙහෙම අර වවලා තියනවා දැක්කම හරි ආසයි. ඉතින් මේ වම්බටු ගස් වලින් වම්බටු අරගෙන තමයි මෝජු හදලා තියෙන්නේ. නැව් වසවිසින් තොර වම්බටු මෝජු. හරි ඊට පස්සේ ඉතින් අපිට කවදාකවත් නැතුව වතුර ඇල්ලුවා. සාමාන්‍ය වතුර වල අපි ඔය ගිහින් බෙදාගෙන කන මිසක්. හරි දැන් ඉතින් ඔන්න ඕකට බුකු කුබාගෙන මොකද වගේ එළිය වාඩිලා කනවා කියලා මාර රස්නේ. ඇතුළේ ෆෑන් එකේවත් ඉන්න බෑ එච්චරට රස්නේ. ඉතින් එළියේ ගස් කොළන් එක්ක හොඳට හුලං වදින නිසා තමයි මෙතනට ඇවිල්ලා වාඩි වෙලා මේ නිදහසේ කන්නේ. තැම්බි කන්න බෑ. එතකොට කන එකත් ඇතුළට යන්නේ නෑනේ. ඕන් ඉතින් ලොකුවට වැහි කලුවක් තිබුණා. එක පැත්තකට නෑ එක පැත්තකට තියෙනවා. ඔට්ටුවකුත් දැම්ම මම. හැබැයි මං ඔට්ටුව දින්න පොඩි පොඩයක් හරි ගැහුවා. ඊට පස්සේ කුෂී පොඩ්ඩක් බුකු ගෑවා අදේ ඉන්න ඕනේ කියලා මම ගෙදර එක්කන් ආව නිසා කුෂීට කඩේකින් නවත්තලා චංකි චොක්කයක් අරන් දුන්න පොඩ්ඩක් හිත හදන්න. ගෙදර ඇවිල්ලා ඉතින් ආයි මේ උත්තමය පොඩ්ඩක් ඇල්ලුවා මල රෙස්පෙක්ට් එක අනේ එන්නෙම නෑ ළඟට. ඊට පස්සේ කුෂීට සෙල්ලම් ගිය හදලා ඕනේ කිව්වා. ඔන්න ඉතින් එයාට සෙල්ලම් ගියත් හදලා දුන්නා. එයා ඉතින් ඔන්න දැන් හැපියත් එක චුට්ටක් සෙල්ලම් කරනවා. මේ දැන් හොඳට බඩ පිරලා හැපියාගේ. ඔන්න ඒ වෙලේ චූට්ටක් ඔන්න ඕකේ හොඳේ. සෙල්ලම් ගිය ඇතුළටලා ඉන්නවා. ඉතින් අපේ අම්මත් ඔන්න බලෙන් අල්ලගෙන නවත්තගෙන තමයි ওই හුරුතල් කරන්නේ. ඕන් ඔය විදිහට තමයි ගයිස් මේ අවුරුද්දේ අවුරුදු දවසේ ගෙවිලි උරුනේ. ඔය කන්නේ පීට්සා වාටි. මම ඔය දවස් දෙකක් විතර කලින් ගෙනාව පීට්සා එකක් කීල්ස් එකෙන්. නෑ ඊට කලින් දවසේ ගෙනාව පීට්සා එක. දැන් ඊයේ මේ වීඩියෝ එක ගත්තේ. ෆ්‍රිජ් එකේ දාලා තිබුණා රත් කරලා දුන්න කුෂීට. එයා කන්නේ වාටි විතරයි. එයා ඒක සෝස් එක කනවා. ඊට පස්සේ අපි හවසායි උදේ පත්තු කරපු නිලාවල ඉතුරු නිලා ටික පත්තු කළා. මගේ අතත් පිච්චුණා. හරි සාමාන්‍ය දවසක් විදිහටමත් නෙමෙයි. ඉතින් වැඩ රාජකාරි ගොඩාක් එක දවසේ ගෙවිලි ඉවරුණා. ඊට පස්සේ මම ඇඟ හොදන්න උණු වතුර එකක් ලිපේ තිබ්බා. ඒක රත් වෙනකම් මං කුස්සියේ මෙන්න මේ රාක්කි චුට්ටක් අස්පස් කළා. මිරිස් කුඩු සබන් අනම්මනම් ජල්තර තමයි ඔතන තියෙන්නේ. මෙතන ආයි ඉතින් කම්ප්ලීට් කරලා හදන්න ඕනේ කුස්සිය ආයි හදන වෙලාවක. ඉතින් එතකන් ඔහොම තමයි. ඊට පස්සේ මම ග්‍රීන් ටී එකක් එක්ක උළුහාලට ටිකක් දාලා බිව්වා. මේක නම් ජොලියට ගත්ත මම කීල්ස් එකෙන් නැත්නම් සාමාන්‍ය තේ බොන්නේ නැහැ. මම කෝපි විතරයි බොන්නේ. රුපියල් 250යි මේ පැකට්ස් 10ම. ඉතින් ඒක නිසා මම නිකන් අර බීලා බලන්න ආසාවට අරගත්තා. ඒකට උළුහාල ඇට දෙක තුනකුත් දාලා බොනවා. ඉතින් උළුහාල් කියන්නේ ෆැට් බර්නින් කරන දෙයක්. මම සාමාන්‍යයෙන් උළුහාලේ වගේ උණු වතුරකට දාලා පැය දෙකක් තුනක් තිබිලා බොනවා. ඉතින් ආයි මම 11 12 වෙනකම් වැඩ. එහෙනම් ඔන්න 14 වගේ ඉවරයි ගිහින් එන්නම්.